ලේකම්වරයා ඔහුගේ ශරීරයේ කොටස් ඔහු විසින්ම කපා ගනිමින් සෝන් ගැබට විසික් කරා. අහිංසා කෑ ගැසුවා. ඇයට තවත් මෙය දැක ගැනීමට තරම් හිතහයියක් නොතිබුණ නිසා. එතැන් සිට අහිංසා කෑගසන සද්දෙට සිතුම් ඇහැරුණා. අහිංසා මොකද වුණේ? තවමත් කෑගහන අහිංසා තුරූ කරන් සිතුම් එසේ ඇසුවා. තවමත් අහිංසා ඉන්නේ බියවී. ඇයට මේ සිදුවෙන දේවල් දරා ගැනීමට තරම් ශක්තියක් තිබුණේ නෑ. අනේ සිතුම්, අර උදේ නගරාධිපතිත් එක්ක හිටපු මනුස්සයා ඒ මනුස්සයාගේම ශරීරයම කපාගෙන මැරුණා. කෝ අහිංසා, ඔයා නරක හීනයක් දැකලා කලබල නොවී නිදාගන්න. මං ඔයා ළඟින්ම ඉන්නවනේ. සිතුම් එසේ කියමින් අහිංසාගේ නළල සිපගන්න ඇයගේ මූණ තමා දෙසට ලං කරගත්තා. සිතුම් හොල්මනක් දැක්කාමෙන් ගල් ගැසුණා. සිතුම් දුටුවා අහිංසාගේ ඇස් දෙක රතු පාටට දිලිසෙනවා. සිතුම් එය දුටුවත් අහිංසාට එය පැවසුවේ නෑ. ඔහු අහිංසාගේ නළල සිපගෙන ඇයව තුරූ කරගත්තා. අහිංසාට ඒ උණුහුමේම නින්ද ගියත් සිතුම්ට මේ වෙන දේවල් මනසේ හොල්මන් කරා. යාන්තමට පාන්දර ඇස් පියාගත්ත සිතුම්ට උදෑසන ආය ඇහැරුණේ අහිංසාගේ කෑගහන සද්දෙට. සිතුම් ඇඳේ යා පැත්ත බැලුවත් අහිංසා සිටියේ නෑ. ඔහු කලබල වී සාලය වෙත දුවාවා. අහිංසා මොකද කෑ ගහන්නේ? සිතුම් මේ බලන්න. අහිංසා ටීවී එකේ යන නිවුස් එක පෙන්නුවා. සිතුම් තවත් බිය වුණා. අහිංසා හීනෙන් දැක්ක මරණය ඒ විදියටම වෙලා. සිතුම්ට තේරුම් ගියා කොමක් හෝ අභිදහසක් මෙතන ඇති බව. සිතුම්, මට බයයි. මං දැක්ක දේ ඒ විදියටම වෙලා. මේ ගෙදර මොකක් හරි තියෙනවා සිතුම්. හරි අහිංසා, මං ඔයාක් ඉන්නවා. අපි පූජකතුමා හමු වෙන්න යමු. පූජකතුමා මාලිගාවේ ඉතිහාසයේ සොයා පරණ පොත් පෙරල සිටියා. අවසානයේ ඔහුට එම රාජධානී ඉතිහාසය සඳහන් පරණ පුස්කොළ පොත හම්බුණා. ඒ සමග කලබලයෙන් පොඩි පූජකවරයා පැමිණියා. මොකද පොඩි නම මේ කලබලේ? ලොකු පූජකතුමා මාලිගාවට පල්ලෙහා කනත්තේ තිබිලා ලේකම්ගේ මිනිහ හම්බෙලා. මුළු ශරීරයම කෑලි කෑලි වලට පිහියෙන් කපලා. පිහියේ ඇඟිලි සලකුණු තියෙන්නේ ලේකම්ගේ විතරයි. හරියට ලේකම් තමන්වම කපාගෙන මැරුණා වගේ. ඕක ඔය ආත්මය වැඩක් පොඩි නම. අපිට මේවට ඉක්මනින් උත්තර හොයාගන්න වෙනවා. එසේ කියමින් පූජකතුමා පුරාණ රාජධානී ඉතිහාසය සඳහන් පොතේ පිටු පෙරළුවා. වසර 2000කට කලින් තම්බපන්නියේ යුවරජතුමා වන දේවානන්ද රජු සහ ඔහුගේ අගබිසව විශ්වරාදේවිය රාජසභාවට පැමිණෙනු ඇත. රාජසභාවට පැමිණි දේවානන්ද රජතුමා සිය රජාසුනේ හිඳගත්තා. අගබිසව විශ්වරාදේවියද අසලාසුනේ හිඳගත්තා. අවසරයි යුවරජ, අදිසිය කුමටද රාජසභාව කැඳෙව්වේ? අමාත්‍යවරයෙක් ඇසුවා. අපි වසර ගණනක් යුද්ධ කරා. සියලුම රාජධානි බිඳ දමා මේ තම්බපන්නි දීපය එක්සේසත් කරත් මායාලෝකය නිසා අපිට මේ මුළු විශ්වයේම බලය අහිමිව ඇත. ඒ නිසා අපි මේ මායාකාර ලෝකෙට දැනුම් දීමක් කර යුතුයි. ඔවුනුත් අපේ රාජධානියට පක්ෂපාත විය යුතු බව. ඒත් රජතුමා, මායාලෝකේ ඔයාලට අයිති නෑ. අපි හැමදාම මිනිසුන් සමග එකමුතුව වැඩ කරා මිසක් යටත් වී වැඩ කරේ නෑ. මායාලෝකෙන් පැමිණ තිබුණු අමාත්‍යවරයෙක් පැවසුවා. ඒ ඉස්සර මට මේ මුළු විශ්වයේම බලය අවශ්‍යයි. ඔබලගේ යුගය දැන් අවසන් වෙමින් යන්නේ. 100ක් වගේ ඉන්න රාජධානියක් නිසා මට මේ මුළු විශ්වයේම බලය ලබා ගැනීමට ඇති අවස්ථාව නැති වෙනවා. ඔබලාට හොඳින් කියන්නේ, රාජධානියට අවනත උනේ නැතිනම් දඩුවම මරණය. රජතුමා, මායාකාරයන් 100කට ඔබේ මුළු රාජධානියම නැති කරන තරම් බලයක් තියෙනවා. ඔබ ඉන්නේ බලයෙන් අන්ධ වෙලා. මේ රාජධානිය විනාශ වෙන්නත් එය බලපාන්න පුළුවන්. මොකක්ද තෝ කිව්වේ? උඹේ රාජධානිය වෙනුවෙන් මුලින්ම මැරෙන්නේ උඹ එහෙනම්. රජතුමා එසේ කියමින් මායාකාර ඇමතිවරයා මේ රාජසභාවෙම ඝාතනය කරන ලෙස ආරක්ෂකයන් හට අණ කරා. ඔහු කඩුවත් රැගෙන මායාකාර ඇමතිවරයා ළඟට පැමිණියා. ඒ සමග රාජසභාවෙම සිටින සෑම දෙනාගේම නිලංකාර වෙන්න එලියක් සමග මායාකාර රැජින මතු වුණා. මන්තරා දේවි රජතුමාගේ කටින් එකවරම ඒ නම මිවෙනුවා. ඇයගේ ඇස් කේන්තියෙන් ගිනි පුපුරක් මෙන් රතු වී දිස්නයක් තිබුණා. කඩුව ඔසවන්න පැමිණි ආරක්ෂක නිලධාරියා ඇයගේ ඇස් දුටු ගමන් මෝහනය වී බලා සිටියා. ඔහු තමාගේ කඩුවෙන්ම තම උගුරු දණ්ඩ කපා ගත්තේ මුළු සභාව තුළම භීතියක් ගෙනෙමින්. විශ්වරාදේවිය තම දැස් පියාගත්තේ හිතට නැගුණු පියස් සමග. රජතුමා, මේ අම්මා ඉන්නකම් මගේ ලෝකෙ කිසිම දරුවෙක්ට නියපොත්තකින් හානියක් වෙන්න මං ඉඩ තියන්නේ නෑ. මට මේ දැම්ම මේ රාජධානිය විනාශ කරන්න පුළුවන්. හැබැයි මං එහෙම කරන්නේ නැත්තේ මට ඔබ තරම් බලයට කෑදර නැති නිසා.
හැබැයි මගේ දරුවන්ට මෙතනින් එහාට මිනිස් ලෝකෙන් කරදරයක් වුණොත් මම මේ ලෝකෙන් මිනිස්සු අතුගාලා දානවා. මන්තරා දේවිගේ හඬට මුළු රාජධානියම සෙලවී ගියා. ඇය ගිය පසු රජතුමා සහ අගබිසව වුණ විශ්වරා දේවිය රාජමාලිගාවේ තම කාමරයට පැමිණියා. යුවරජතුමා මේ විකාර නවත්තන්න. මෙතරම් බලයකට ආස ගන්න එපා. විශ්වරා මට මේ ලෝකෙම පාලනය මගේ අතට ගන්න ඕනේ. එදාට මේ මුළු විශ්වයම පාලනය ගන්නේ මං විතරයි. එදාට තමුන් තමා මේ මුළු විශ්වයම අගබිසව වෙන්නේ. මට ඕන විශ්වයක් නෑ යුවරජ. මායාකාරයන් වුණත් ඒ ලෝකෙ මිනිස්සු එයාලගේ පාඩුවේ ඉන්නවා. අපි ඒ අහිංසකයන් විනාශ කරන්න සිටීමෙන් විනාශ වෙන්නේ අපි යුවරජ. විශ්වරා කටවහ ගන්නවා. මං ඔය මායා ලෝකෙත් අයිති කරන් මේ මුළු විශ්වයම පාලනය අතට ගන්නවා. එසේ කියමින් රජතුමා කාමරයෙන් නික්ම ගියා. විශ්වරා දේවිය කණ්ණාඩියක් අසල සිට කල්පනාකාරීව බලා සිටියා. අම්මා, ඇයි මේ රාජධානියට විතරක් පාඩමක් උගන්වන්නේ නැත්තේ? උන්ට ඕනේ අපිව නැති කරන්න. මන්තරා දේවි මායාකාර ලෝකෙට ඇදින උනත් ඇයව සෑම මායාකාරයෙක්ම ඇමතුවේ අම්මා කියන නමින්. ඒකට හේතුව විශ්වරා දේවිය. විශ්වරා දේවිය ඇයි අම්මා අගබිසව නිසා මුකුත් නොකරන්නේ? ගිය පාර අපි මන්තර අන්ධකාරයේ මංගල්‍ය පූජාව පවත්වන දවසේ මිනිස් ලෝකෙට ආපු වෙලේ චන්ද්‍රයග්‍රහණය සහ ගහමාරුව ඉවර වෙන්න කලින් මං මායාකාරියක් කියලා නොදැන මිනිසුන් වගේ මං බස් පැන්නුවා. ඒ වෙලාවේ මට ඔය විශ්වරා දේවිය මුණ ගැසුණා. ඇය එතකොට අවුරුදු 14ක කුඩා දියණියක්. හැබැයි ඇය කුඩා කුමාරිකාවක් වුණත් කඩු ශිල්පිය හොඳට පුළුවන්. ඇය මේ මිනිස්සු සමග සටන් කර මගේ ජීවිතය බේරුවා. ඒ ණයට මට ඔය රජාට මුකුත් කරන්න බැරි. නැතිනම් මං ඕකව මරන්නේ මගේ දරුවෙක් මරන්න අනකරපු වෙලේ. ඒත් අම්මා, ඔය රජා ඉන්නේ බලයට කෑදරව. අනිවාර්යෙන් අපිට මොනවාරි කරනවා. ඉස්සරහට වෙන දේ අපි බලමු. මන්තර අන්ධකාරයේ මංගල්‍යය යනු වසර කිහිපයකට වරක් පැමිණෙන චන්ද්‍රයග්‍රහණයක් සහ ගහමාරුවක් පැමිණෙන දවසක්. එදාට මායාකාරියන්ගේ බලය නැති වෙනවා. රජතුමා රාජකීය පඬිතවරයන් කැඳවා තිබුණා. අවසරයි යුවරජ, හදිසියෙම අපි මෙහි කැඳෙව්වේ කුමටද? පඬිතවරයෙක් ඇසුවා. ඔබලාට ආරංචි ඇති. අද රාජ සභාවේ සිදු වූ දේ මන්තරා දේවි රාජ සභාව අපවිත්‍ර කරා. එයට ඇය සහ ඇයගේ ලෝකයේ සියලු දෙනා මරණයට පත්විය යුතුයි. යුවරජ, අපිට මායා ලෝකෙක හැප්පෙන්න බෑ. ඒකෙන් මේ රාජධානිය විනාශ වෙයි. මං ඔයාලට කතා කරේ ඔයාලගේ බණ අහන්න නෙමෙයි. මායාකාරයන්ගේ බලයක් හැප්පෙන්න ක්‍රමයක් හොයාගන්න. ඔබතුමා ඉන්නේ බලය සමග විහිරු වැටිලා. නායක පූජකතුමා පැවසුවා. ඔව් පූජක, විහිරුවෙන් මේ ලෝකෙම පාලකයා මං වෙන්න ඕනේ. මට බණ නෙමෙයි ඕනේ. මායාකාරයන් යටත් කරගන්න ක්‍රමයක් විතරයි ඕනේ පූජක. එක ක්‍රමයක් තියෙනවා. ළඟ ඉඳපු පූජකවරේ පැවසුවා. ඉතින් කතාව හොඳයි නම් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා අපේ channel එක sub කරලා මේ කතාව පිළිබඳව කමෙන්ට් එකකුත් දාන්න යන්න කියලා.